හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් වෙනද වගේම ලස්සන බ්ලොග් එකක් ඔයාලට ඔන්න බලන්න මම ආදරෙන් අරගෙන ආවා. ඔන්න ඉතින් මේ දවස්වල පොසොන් මාසෙනේ. ඉතින් මේ පොසොන් දවස් තමයි අපේ ගෙවිගෙන ගියේ. ඉතින් ඔන්න අපි පොසොන් දවසේ කරපු දේවල්, ඒ වගේම අපි දන්සල් ගියපු දේවල්, ඒ හැම දෙයක්ම මේ බ්ලොග් එකේ ඇතුළත් වෙනවා. ඉතින් ආදරෙන් බලන්න කියලා ඔයාලකින් මං ඉල්ලනවා. ඉතින් පොසොන් දවසේ උදේම බුදු පහන තියලා බුද්ධ පූජා කරලා ඊට පස්සේ අපි දෙන්න ලෑස්ති වුණේ බෝධි යන්න. බෝධි යන්න ඇත්තටම අපිට එදා හම්බ වුණේ නැහැ. මොකද පොඩි වැස්සක් නෙමෙයි වැස්සේ පුදුම විදියට වැස්සා. බොරු වැස්සක් තමයි ඇත්තටම වැස්ස ටිකක් වහිනවා පායනවා. මේ ටිකේ මෙහෙම තමයි ඔයාලගේ පැතිවලටත් එහෙම වෙන්නේ කියලා මම හිතනවා. ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මේ vlog එක දවස් 3ක වීඩියෝස් එකතු කරලා හදපු vlog එකක්. ඉතින් vlog එක අවසානය වෙනකන් ඔයාලට බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් මුලින්ම කළුතර දකුණ පොලිසියෙන් අපිට බෙලිමල් හම්බ වුණා. ඊට පස්සේ පීපල්ස් බැංක් එකෙන් අපිට මඤ්ඤොක්කා, ඊට පස්සේ ඔහොම යනකොට පාන්, ඒ වගේම තේ, ඒ වගේම සව්, ඊට පස්සේ සරුවත් හම්බුණා. ඊට පස්සේ අයිස්ක්‍රීම්, සුප්, ඔන්න ඔය වගේ ජාති දන්සැල් අපි වැන්දා. ඔන්න ඉතින් ඊට පස්සේ හරිම ලස්සන වැස්සක් වැස්සා. අපි ඊට පස්සේ කොහෙටවත් ගියේ නැහැ. ඊට පස්සේ ගෙදර ආවා මේ දෙවනි දවස. ඊට පස්සේ මම උදේ කෑම කරගෙන ඊට පස්සේ ඔන්න ඉතින් හස්බන්ඩ් එක පොඩ්ඩක් රවුමක් දාන්න කොළඹ පැත්තට යන්න කියලා තමයි අපි හැදුවේ. එතකොට ඉතින් වෙලාව 2:10ක් වගේ තමයි තිබුණේ. ඊට පස්සේ ඉතින් හොඳටම අවුව වෙලාවක් වෙලාව වැස්සක් තිබුණේ නැහැ. ඉතින් අපි අවුලක් වෙන්නේ නැහැ කියලා අපි ඉතින් අපේ ගමන පිටත් වුණා. ඉතින් අපිට මොරටුව හරියට යන ගම දන්සල් මුකුත් හම්බුනේ නැහැ. ඉතින් අපි දෙන්න ජොලියට වගේ ඉතින් කොළඹ පැත්තටම යමු කියලා ඉතින් ගියා. ඔන්න ඉතින් ටික දුරක් යනකොට මට හොඳටම නිදිමතක් ආවා. ඊට පස්සේ හස්බන්ඩ් මට බීම් එකක් කරන් දෙන්න කියලා කඩේකින් නවත්තලා ඊට පස්සේ රෙඩ් ලෙබල් එකක් කරන් දුන්නා. ඉතින් ඒක ටිකක් දුරට බීගෙන ගියා. ඔන්න ඉතින් මොරටුව කිට්ටු වෙනකොට ඇත්තටම මාර විදිහට හුලඟක් ආවේ. ඒ හුලඟ ටික වෙලාවක්ම ඇදගෙන ගියා. මාර විදිහට හුලං සැර වගේම මුහුදත් මාර විදිහට සැර වෙලා තිබුණා. අපිට ඊට පස්සේ ඔන්න මොරටුව හරියේදී දන්සලක් හම්බ වුණා. ඇත්තටම ගොඩාක් පිං යාලට නම් හරිම රසයි කෑම. ඊට පස්සේ ඔන්න ඉතින් අපි කොළඹ පැත්තට ගියා. මේ දෙහිවල හරියේදී ඔයාලට පේනවා ඇති අහස හොඳටම කළුවර කරලා තියෙනවා. අපි එකපාරක් වැස්සට හවුනා. දැන් ඔයාලට මට වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා. හරියටම දන්සල ඇතුළට ගියාට පස්සේ හොඳටම වැස්සා. අපි එතන පැය භාගයක් විතර ඉඳලා තමයි අපි ඊට පස්සේ මේ ගමන ආයෙ යන්න ආවේ. ඔන්න ඉතින් මේ තමයි බම්බලපිටිය හරියදී. එතන ඉඳන් අපිට ඉතින් දන්සල් එක දිගටම හම්බුණා. අයිස්ක්‍රීම් දන්සල් තමයි ගොඩක්ම හම්බ වුණේ. අපිට කෝටු අයිසුත් හම්බ වුණා. මෙන්න මේ හරියට තමයි හරියට මෙතන දන්සල් 3ක් තියෙනවා. NSB එකේ ඒ වගේම අනිත් එක නම් මට මතක නැහැ මොකක්ද කියලා. ඊට පස්සේ එතන මෙහා පැත්තේ සොසේජස් බන් දන්සලක් දුන්නා. ඊට පස්සේ එතනම අයිස්ක්‍රීම් එකක් ආයේ තිබුණා. එක දිගටම අයිස්ක්‍රීම් දන්සල් තමයි ගොඩක්ම තිබ්බේ. මම හිතන විදියට අයිස්ක්‍රීම් දෙකකට වඩා කන්න නැතුව ඇති. ගත්තට ඔක්කොම හස්බන්ඩ්ට තමයි දුන්නේ. ඊට පස්සේ මොරටුව හරියදී තමයි දැන් පාන් දන්සලක් හම්බුනේ. ඊට පස්සේ මම හිතන්නේ ඒක තමයි අපි දැන් ඉඳා දවසේ කාපු අන්තිම දන්සල. ඒකනේ අනේ ඔක්කොම ලයිට් එක අයින් කරලා. ඔන්න ඉතින් මේ තමයි අපේ 3 වෙනි දවස. වෙසක් පොය දවසේ ලයිට් එහෙම දාලා තිබ්බ බෝධීන් වහන්සේගේ. ඒ වුණාට පොසොන් පොය දවසේ
තිබුණේ නැහැ. ඉතින් අපි දෙන්න ඒ ගැන කතා වෙවි ඉතින් ඉස්සරහට ගියා. ඔයාලට පේනවා ඇති බෝධීන් වහන්සේගේ පුදුම ලස්සනක් තියෙන ඈතට දකිනකොට තනිකරම සුදු පිරුවටයක් දාලා වගේ පුදුමාකාර ලස්සනක්. ඒ වගේ මෙතන ඉඳන් ආනන්ද බෝධිය හරියට වෙනකම්ම ලයිට් වල දාලා තිබුණා. හරිම ලස්සනයි. වීඩියෝස් වල දකිනවා වගේ නෙමෙයි. ඇත්තටම පුදුමාකාර ශ්‍රද්ධාවක් අපේ හිතට ඇති වෙන්නේ. ඇත්තටම මම මගේ ජීවිතේ යන ආසම කරන තවත් තැනක් තමයි කළුතර බෝධීන් වහන්සේ ළඟ. අපි ඊට පස්සේ මෙතනින් ලස්සන මල් පුපුරක් ගත්තා. අපි ඒ වගේම තව පුංචි දෙයක් ගත්තා. එළඟි තෙල් පහනක් ගත්තා. අපි වෙනදට එළඟි තෙල් පහන් මෙතනින් ගන්නේ නැහැ. ගෙදරින් අරන් එනවා. ඒ වුණාට මේ පාර ලස්සන මල් පුපුරකුයි එළඟි තෙල් පහනකුයි අපි ගත්තා. ඉතින් ඇත්තටම ඒත් එක්ක මෙහෙම නිදහසේ විදිනවා කියන්නේ මගේ ජීවිතේ තිබුණ ලොකුම ආසාවක්. දැන් ඒක හරි ලස්සනට අපි හැබෑ කරගෙන තියෙනවා. අපි කියපු දවසේ ගොඩක් සෙනග හින්දියේ නැහැ. මල් පූජා කළා නිදහසේ පහන තියලා ඉතින් අපි ආවා. ඔන්න ඉතින් අපි බෝධීන් වහන්සේ වැඳලා ඊට පස්සේ අලුත්ගම තොරණ බලන්න යන තමයි අපි ගියේ. යනකොට අපි කටුකුරුනේ දැක්ක ලස්සන තොරණක් හදලා තියෙනවා. අපි ඊට පස්සේ එතනට ගිහිල්ලා ඒ තොරණ ටික වෙලාවක් බලන් ඉඳලා අපි ආයෙ ආවා. ඔන්න ඉතින් අපි ඒ තොරණ බලලා අපි ඊට පස්සේ ගියේ බේරුවලට. ඔන්න ඉතින් දැන් අලුත්ගම අපි තියෙන ලොකුම තොරණ බලන්න තමයි මේ ඔයාලවත් අරගෙන යන්නේ. ඒ අතරමඟදී අපිට හරියටම හෙට්ටි මොල්ලේදී හම්බ වුණා මෙන්න මේ ලස්සන තොරණ. ඒක තිරුවානගල් වලින් තමයි මේ තොරණ මේ තරම් ලස්සනට හදලා තියෙන්නේ. ඇත්තටම ළඟ ඉන්න ඔයාලට පුළුවන් නම් ඇවිත් බලන්න. මම කවදාවත් දැකලා නැහැ මෙච්චර ලස්සන නිර්මාණයක් තිරුවානගල් වලින්. ඇත්තටම පුදුමාකාර ලස්සනක් තියෙනවා. ඇත්තටම මේ නිර්මාණය නම් අගය කරන්න වටිනවා.
පුදුම ලස්සනක් මේකේ තියෙන්නේ. ගොඩක් සෙනග ඉදියෙත් නැහැ. ටික දෙනා ඉදී. ඒ වුණාට පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. අපි දෙන්නා එතනින් පඳුරුත් දැම්මා. කියන්න වචන නැහැ. ඇත්තටම මම දැක්ක ලස්සනම නිර්මාණයක් තමයි. එතන පුංචි බෝඩ් එක පුංචිත් නැහැ. ලොකු බෝඩ් එකක් තියෙනවා. අනේ බෝඩ් එකේ තනිකර අකුරු තියෙන්නේ. ඒ අකුරුත් නිර්මාණය කළා තියෙන්නේ තිරුවානගල් වලින්. ඔයාලට පේනවා ඇති. මේ මුළු නිර්මාණයම කරලා තියෙන තිරුවානගල් වලින්. පුදුම ලස්සනක් තියෙන්නේ. ඔන්න ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ අලුත්ගම. අලුත්ගමට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මේ තොරණ අපි බලන්න. මේක තමයි අපේ ලංකාවේ තියෙන තුන්වෙනියට ලොකුම තොරණ කියලා තමයි හඳුන්වන්නේ. මම පස්සේ තමයි දැනගත්තේ මේක ලංකාවේ තුන්වෙනියට ලොකුම තොරණ කියලා. ඉතින් මේක මීට වඩා විශාල තොරණක්ලු. එතනින් announcement එකකින් කිව්වා මේක ඊයේ පෙරේද ආපු හුලන් සැරට උඩ තිබ්බ ගොඩක් දේවල් කැඩිලා. ඉතින් මේ සුළු ප්‍රමාණයක් විතරයි මේ තොරණේ අපිට දකින්න ලැබෙන්නේ. ඉක්මනට යථා තත්ත්වයට ගන්නවා කියලා තමයි එයාලා announcement එකෙන් අපිට කිව්වේ. ඒ වුණාට පුදුමාකාර ලස්සනක්. ඒ වගේම ලොකු මහන්සියක් වෙහසක් වෙලා තියෙනවා. මේ අපිට අපි වගේ අයට මේ නිර්මාණය දකින්න සලස්වන්න යාලා. ඇත්තටම මේවට ගොඩාක් පිං ගොඩාක් එයාලට ශක්තිය දැරට වැඩෙනවා. මීට වඩා ලස්සන නිර්මාණ කරන්න තව තවත් නිරෝගී ශක්තිය ලැබෙන්න කියලා මම නම් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ තොරණ කිට්ටුවම තමයි මේ ලස්සන කෝඩුවක් නිර්මාණය කරලා තිබුණේ. ඔන්න ඉතින් ඔයාලට පොරොන්දු වෙන විදිහට මම පොසොන් බ්ලොග් එකක් ඔයාලා හැමෝටම අරගෙන ආවා. ඉතින් බ්ලොග් එකේ අවසාන වෙනකන් රැඳිලා සිටපු ඔයාලා මගේ බ්ලොග් එක ආදරෙන් වැළඳගත් සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඊළඟ බ්ලොග් එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.